සුබුදර්ශනක් යාළුවනේ. අපි උදේ පාන්දරම ආවා කුඹුරට. ඇවිල්ලා ඉවර වෙලා අපි බලනවා කොහොමද කුඹුරේ තත්ත්වය කියලා. ඒත් එක්ක අපිට හිතුණා අදත් අලුත් අදහස් ටිකක් ඔයාලට අරන් එන්න. ඉතින් යාළුවනේ අපි ඔෆිස් එකකට ගියත් අපි බස් එකෙත් අපි ගමේදීත් ඔයාලට නිතරම මුණ ගැහෙන්නේ ප්‍රබුද්ධ සමාජයක් නෙමේ විශේෂයෙන්ම ලංකාවේදී. ලංකාවේ වැඩ කරනකොටයි පිටරට වැඩ කරනකොටයි අපි දකින ප්‍රධානම වෙනස ඒක තමයි. ඉතින් අපි බාර් එකකට ගියොත්, පබ් එකකට ගියොත්, ලන්ච් එකකට ගියොත්, බ්‍රෙක්ෆාස්ට් එකකට ගියොත් අපි වටේ ගොඩක් වෙලාවට තියෙන්නේ පුද්ගලික ඕපදූප කතා කරන සමාජයක්. නැත්නම් ගෑනු ළමයිගේ චීත්තයක් ඉස්සර විදිය ගැන කතා කරන සමාජයක්. නැත්නම් මිනිස්සුන්ගේ කෑම බීම, ලිංගිකත්වය, ඇඳුම් ඔය වගේ දේවල් මූලික අවශ්‍යතා ගැන කතා කරන යාළුවෝ තමයි අපිට හම්බ වෙන්නේ. ඒක low IQ සමාජයක හැටි. ඉතින් සංවර්ධිත රටක් හදන්න බෑ රත්තරන් යාළුවනේ. low IQ සමාජයක් ඔයා වටේ තියන්. මේ සමාජය වෙනස් වෙන්න ඕනේ. අපිට නිතරම දෝෂාරෝපණයක් එල්ල වෙන දෙයක් තමයි අපි මේ බටහිර දර්ශනය ගැන මහා ලොකුවට කතා කරනවා පෙරදිග සංස්කෘතියට අපහාසයට උපහාසයට නැත්නම් අව탁සේරු කරලා කතා කරනවා කියලා. ඉතින් මට තේරුණා යාළුවනේ මේ ගොඩක් අය බටහිර සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් අරගෙන නැහැ. ඉතින් ඒගොල්ලන්ට බටහිර සංස්කෘතිය තේරෙන්නේ නැති නිසාම මේ බටහිර දර්ශනය කියන එක තේරෙන්නෙත් නැහැ. එයාලට බටහිර කියපු ගමන් මතක් වෙන්නේ බිකිනියක් ඇඳන් බීච් යන ලංකාව පුරා වගේ විනෝදයෙන් සංචාරය කරන මිනිස්සු ඉන්න රටක්. නමුත් යාළුවනේ බටහිර දර්ශනයෙන් තමයි ලෝකේ හැම සංවර්ධිත රටක්ම හදලා තියෙන්නේ. මේ බටහිර දර්ශනය තුර තියෙන වටිනාකම් නැත්නම් අපි ඒ වටිනාකම් වලට වැඩිය ඒකට කියන්නේ සිංහල වචනයක් නෑ ප්‍රින්සිපල්ස් අපි මොනවද කියලා ඉගෙන ගමු. මේ ප්‍රින්සිපල්ස් අද මං 7ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රින්සිපල්ස් 7න් තමයි යාළුවනේ බටහිර රටවල් ඔය තියෙන අද අපි දකින දියුණුව සමෘද්ධිය සහ නිදහස ලබාගෙන තියෙන්නේ. පළවෙනි එක තමයි මෙතනදී යාළුවනේ බටහිර දර්ශනය තුළ තියෙන reason and critical thinking උගන්වනවා. ඒ කියන්නේ එක value එකක්. ඒ කියන්නේ එතනදී ඔයාලා assumptions නැත්නම් උපකල්පන නිතරම ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ හිතට ආවත් දේවල් නිතරම ප්‍රශ්න කරනවා. ඉතින් critical thinking and reasoning කියන්නේ බටහිර දර්ශනයේ ප්‍රධාන ප්‍රින්සිපල් එකක්. ඒ ප්‍රින්සිපල් එක අපේ පෙරදිග දර්ශනය තුල නැහැ. මොකද පෙරදිග දර්ශනය තුල critical thinking එකක් නැහැ. පෙරදිග දර්ශනය තුල තියෙන භක්තිවාදයක්. ඒ වගේම මෙතන තියෙන්නේ ගුරුවරයාට අනුගමනය කිරීමක් සහ ගුරුවරයාට කීකරු වීමක් critical thinking ප්‍රශ්න කිරීම එතනදී discourage කරනවා. දෙවැනි එක තමයි රත්තරන් යාළුවනේ scientific method එක. මොකද්ද මේ scientific method එක කියන්නේ? තාම සරලව කිව්ව scientific method එක කියන්නේ evidence based. ඒ කියන්නේ සාක්ෂි දත්ත ඒව මත තමයි තීන්දුව తీරන ගන්න. දැන් අපේ රටවල් වල තීන්දුව ගන්න සාක්ෂි දත්ත ඒව මත නෙමේ නෑදෑකම් මත political biasness එක මත නැත්නම් අපිට එලයින් වෙන විදිය මත නැත්නම් අපේ යාළුවන්ට අපේ හිත මිත්‍රාදීන්ට අපේ ෆැමිලිය political දර්ශනය දේශපාලන දර්ශනය කැමති නායකයට වාසියක් වෙන විදිහට නරකක් නොවන විදිහට. ඒ චින්තනයේ ඉන්නේ බුද්ධාගම වගේ ආගම් වල තියෙන වැඩවසම් principles වලින්. ඉතින් අනිත් එක තමයි යාළුවනේ rule of law කියන එක. මෙතනදී rule of law කියන්නේ නීතිය හැමට සමානයි. ඒ කියන්නේ රජතුමාටත් සමානයි. රජතුමාට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් පෙරදිග චින්තනයේදී රජතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහු නීතියට උඩින් ඉන්නේ. ඔහු තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ චින්තනයෙන් හිටපු ගෝඨාභය ජනාධිපතිතුමා ඔයාලට මතකද? එයා තමයි කිව්වේ සර් කිව්වා නම් සර් කිව්ල කියලා.
ඒ විදිහට තමයි පෙරදිග චින්තනයේදී හිතන්නේ ජාතක කතා සාහිත්‍ය ඒ වගේම බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ මේ ෆියුඩල් මෙන්ටල් මොඩල් සහ වර්ල්ඩ් විව්. එතනදී ෆැෂිස්ට් නායකයෙක් විදිහට හැසිරෙන මිනිස්සු පාලකයා සහ පූජකයා නීතියට උඩින් ඉන්න ඔවුන්ගේ වචන සහ ඔවුන්ගේ තීන්දුව තමයි රත්තරයි යාළුවනේ ඒ රටේ අවසන් තීන්දුව අවසන් නිගමනය සහ අවසන් නීතිය වෙන්නේ. එහෙම නැත්නම් ડોකියුමන්ට් කරපු ප්‍රොසෙස් එකක් ડોකියුමන්ට් කරපු නීතියක් ෆලෝ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් බටහිර දර්ශනය තුල තියෙන එකයි. ඒකට අපි කිව්වා rule of law කියලා. ඊට පස්සේ හතරවෙනි එක ඉතාම වැදගත් ඉන්ඩිවිජුවල් රයිට්ස්. මොනවද මේ ඉන්ඩිවිජුවල් රයිට්ස් කියන්නේ? හැම කෙනාටම තියෙනවා තමුන්ට තියෙන හෘද සාක්ෂිය, තමුන්ගේ කතා කරන්න තියෙන නිදහස. ඒ වගේම කැමති ආගමක් අදහන්න සහ කැමති විශ්වාසයන් එක්ක ජීවත් වෙන්න. ඒ ඔක්කොටම වැඩිය මිනිස්සුන්ට ඩිග්නිටි එකක් තියෙනවා යාළුවනේ. ඒ කියන්නේ ඩිග්නිටි එකට අයිතියක් තියෙනවා. තෝ බල්ලා පළ වර යන්න බලන්න ඔයාලා පන්සල් වල කතා කරන හැටි. අදත් සමහර හාමුදුරුවෝ කතා කරන්නේ ඔබට කිසිම ඩිග්නිටි එකක් නැතුව. ඔබට ඩිග්නිටි එකක් නැතුව හැසිරෙන්න සමාජයට අයිතිය නැති කරන්නේ බටහිර දර්ශනය. ඉතින් ඒ වගේම තමයි බටහිර දර්ශනය ඔයාලට ප්‍රයිවට් ප්‍රොපර්ටිස් තියාගන්න උදව් වෙනවා. ඔයාලට සින්නක්කර දීපල තියාගන්න පුළුවන්. රාජ ආණ්ඩු සිංහල බෞද්ධ ක්‍රමයේ යටතේ යාළුවනේ ඔයාලට කවදාකවත් ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් ඕන් කරගන්න බෑ. ඉතින් යාළුවනේ අනිත් එක තමයි මෙරිටොක්‍රසිය. පස්වෙනි එක මෙරිටොක්‍රසිය. ඒ කියන්නේ දක්ෂයාට තමයි තැන දෙන්නේ. නෑදෑකම්, ඥාතිකම්, ආගම, භක්තිය, ලබ්ධිය වගේ දේවල් මත නෙමෙයි තැන දෙන්නේ. හැමතිස්සෙම දක්ෂතාවයේ සහ උපයන අචීව්මන්ට්ස් මත. ඉතින් ලංකාව මෙරිටොක්‍රස්ටික් සමාජයක් කරන්න අපි නිරන්තරයෙන් පෙනී සිටිනවා. පන්නලා අපි නිරන්තරයෙන් කතා කරන්නේ මේ මෙරිටොක්‍රසි තියෙන සමාජයක් බවට අපේ ගතානුගතික සමාජයේ පරිවර්තනය කරන විදිහ. ඉතින් ඊට පස්සේ මොකක්ද වැදගත්ම දේ? ඊට පස්සේ වැදගත්ම දේ යාළුවනේ innovation and entrepreneurship. මේ innovation and entrepreneurship යාළුවනේ බටහිර ෆිලොසොෆිය නිසා හැදෙන දේවල්. නැත්නම් බටහිර දර්ශනය තුල හැදෙන දේවල්. මොකද ඒගොල්ලෝ අලුත් අදහස් එන්කරේජ් කරන සම්ප්‍රදාය රැකීම ප්‍රමුඛ කරලා සලකන්නේ නැහැ. අලුත් අදහස් අලුත් සංකල්ප හොයා ගැනීම වගේම දියුණු කිරීම ඒගොල්ලෝ එන්කරේජ් කරනවා. ඒව හරහා ධනෙ ඉපීමත් ඒගොල්ලෝ ඒ බටහිර සංස්කෘතිය බටහිර දර්ශනය අගය කරනවා. ඒක ඒගොල්ලන්ගේ මූලික ප්‍රින්සිපල් එක. මූලික තැනුම් එකක. මූලික හරය. ඊට පස්සේ අනිත් එක තමයි යාළුවනේ අවසාන එක ස්ට්‍රෝං ඉන්ස්ටිටියුෂන් කියන එක. ඒ කියන්නේ ස්වාධීන ආයතන. අධිකරණ පද්ධති, රජයේ ආයතන, සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් සර්විස් මේවා ඔක්කොම ස්වාධීන විදියට පාලනය වෙන්නේ. හැබැයි යාළුවනේ වැඩ වශයෙන් ක්‍රමයට පාලනය වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේ ඔපිනියන් ලීඩර්ස් අයව වැඩ කරන්න ඕනේ කොහොමද? ඒක ඔපරේට් වෙන්න ඕනේ කොහොමද කියලා ස්වාධීනව නෙමෙයි තීරණය ගන්න. ඔයාගේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ගමේ පන්සලේ හාමුදුරුවෝ, ඊට පස්සේ ජනාධිපතිතුමා, ඒ වගේ අය කියන විදිහට තමයි මේ ආයතන ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ස්ට්‍රෝං ඉන්ස්ටිටියුෂන් කියන එක මේ පෙරදිග දර්ශනයන් තුල නැහැ. ස්ට්‍රෝං ඉන්ස්ටිටියුෂන් කියන එක එන්කරේජ් කරන්නේ ඒ වගේම දිගටම තියාගන්න වැඩ කරන්නේ බටහිර දර්ශනය තුල. ඉතින් යාළුවනේ අද අපි කරුණු 7ක් කතා කළා. මේ කරුණු 7 තමයි මත තමයි බටහිර දර්ශනය කියන එක සංවර්ධිත රටවල් හදන්න දායක වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා වල්ගේ පාග ගන්න එපා වුණ. බටහිර දර්ශනයෙන් නැතුව අපිට සංවර්ධිත රටවල් හදන්න බෑ. ලෝකෙ කොහෙවත් බටහිර දර්ශනය නැතුව හදපු සංවර්ධිත රටවල් නැහැ. ජය වේවා.